හයි ගයිස් සාධන පිළිගන්න අදම YouTube channel එකට අද අපි මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ කොහොමද 2025 දී හරියට YouTube channel එකක් හදන්නේ කියලා. ඒ වගේම YouTube channel එක හදන එකෙන් නවතින්නේ අපි. ඉතින් ඊට පස්සේ කියලා දෙනවා අපේ first video එක upload කරද්දී ගන්න ඕන tips and tricks, hashtags ඒ වගේ ගොඩක් දේවල් අද මේකේ කියලා දෙනවා. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලන්න. වැඩි කතා නැතුව අපි යමු අපේ පළවෙනි point එකට. අපේ පළවෙනි පොයින්ට් එක වෙන්නේ YouTube channel එක හදාගන්න විදිය. ඉතින් YouTube channel එක හදාගන්න අපිට ඕන නම් Google account එකක්. ඉතින් Google account එකක් ඔයාලට නැත්නම් ඔයාලා ෆෝන් එක අරගෙන ෆෝන් එකෙන් හදාගන්න. ඔයාලා ඕපන් කරගන්න ඔයාලා YouTube app එක. ඉතින් app එක ඕපන් කරාට පස්සේ ඒක load වෙනවා. ඉතින් load වුණාට පස්සේ මෙතන U කියන එක යන්න. ඊට පස්සේ මෙතන switch account එකට යන්න. ඊට පස්සේ මෙතන මේ plus icon එක දෙන්න. හරි ඊට පස්සේ මෙන්න මේ interface එකට එයි. ඉතින් ඒකට ආවට පස්සේ මෙතන මේ create channel එක දෙන්න. මේ for my personal use කියන එක දෙන්න. ඉතින් මෙතන වගේ first name එකයි sure name එකයි දෙන්න. ඉතින් මගේ first name එක sure name එක තමයි සම්නිලි කියලා දෙනවා. next දෙන්න. පස්සේ මෙතන ඔයාගේ උපන්දිනය type කරන්න. උපන්දිනය type කරද්දී මතක තියාගන්න ඔයා අවුරුදු 18ට අඩු කෙනෙක් නම් 18ට වැඩි වයසක් දෙන්න. ඉතින් මම 18ට වැඩි කෙනෙක්. ඒක නිසා මම මගේ මේ උපන් අවුරුද්ද දෙනවා. ඔයා 18ට අඩු කෙනෙක් නම් ඔයාලා 18ට වැඩි අවුරුද්දක් දෙන්න. හරි දැන් ජෙන්ඩර් එක තෝරලා මේ මේල් නම් මේල් දෙන්න. ෆීමේල් නම් ෆීමේල් තියන. ඔයා කැමති නැත්තම් නොජී ඉන්න. එහෙම නැත්තම් කස්ටමයිස් කරපු විදියට දාන්න. ඉතින් මම දෙන්නේ මේල් මම මේල් හින්දා. ඉතින් මෙතන දැන් account එක තෝරන්න යනවා. ඉතින් ඔයාලට account එකක් හදාගන්නත් පුළුවන්. කියන්නේ ඔයාගේ මේ Gmail address එක. ඉතින් මම දැනට මම පාවිච්චි කරනවා මේ පළවෙනි එක. මම next දෙනවා. දැන් මෙතන password එකක් දාන්න කියනවා. මම දැන් හොඳ strong password එකක් දෙන්නම්. මතක තියලා capital simple letters symbols එකතු වෙච්ච එකක් දෙන්න. දැන් මේක මම preview එකට හදන නිසා මේක දැන් හැදුවට මම delete කරනවා. ඒක නිසා දැන් මෙහෙම හදනවා. ඉතින් හැදුවට පස්සේ මෙන්න මෙම review එක එනවා. ඊට next දෙන්න. ඊපස්සේ මේක යටටම යනවා. මෙතන I agree කියලා එක දෙන්න. පස්සේ මෙම load වෙලා හරි දැන් ආයි අපිට YouTube එක load කරගන්න. ඉතින් YouTube එක load වෙච්ච චුට්ටක් වෙලාවේ මොකද account එක switch වෙන අපේ තිබුණ account එකෙන්ම හරි ඔන්න අපේ account එකට එනවා. account එක පෙන්වනවා. හරි දැන් අපි account එක ඔටෝමේක හදන මේ ඕපන් වෙනවා. ඒක ඩිෆෝල්ට් එක විදියට ඒක ඔටෝම සිලෙක්ට් වෙනවා. හරි. දැන් අපි account එක හදාගත්තනේ. ඊළඟට බලමු කොහොමද හරියට YouTube channel එක හදාගන්නේ කියලා. ඒ YouTube channel එක හදාගද්දී මෙතන අපි එන අර U කියන තැනට ඊට පස්සේ මෙතන create a channel කියන බටන් එක දෙන්න. ඒක ප්‍රෙස් කරාට පස්සේ ඔයාලට දැන් මෙන්න මේ ඉන්ටර්ෆේස් එකක් එයි. ඉතින් දැන් ඔයාලට මේකේ නම චේන්ජ් කරන්න පුළුවන්. ඔගේ හැන්ඩල් එක චේන්ජ් කරන්නත් පුළුවන්. ඉතින් දැනට මම නම මේකම තියන්න. එතකොට හැන්ඩල් එකත් මෙහෙම තියෙනවා. මම create channel කියන එක දෙනවා. ඉතින් ඔච්චරයි channel එක හදන විදිය. ඊළඟට අපි කතා කරමු කොහොමද අපේ channel එකට ඕන logo එක banner එක සහ අපිට ඕන description එක channel description එක හදාගන්නේ කොහොමද කියලා අපි කතා කරමු. හරි අපි දැන් කතා කරමු කොහොමද අපිට ඕන channel එකට ඕන logo එකයි banner එකයි description එකයි හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අපි ඒක YouTube එකේ exit වෙන්න ඕන. exit වෙලා
ඊට පස්සේ යන්න ChatGPT එකට. ඉතින් ඔයාලා මේක වෙබ් එකෙන් ගන්නත් පුළුවන්. දැන් මම මේක ලේසියෙන්ද ෆෝන් එකෙන් කරනවා. ගොඩක් අය ෆෝන් එක තියෙන හින්දා. ඉතින් දැන් අපේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. ඉතින් මෙතන ඔයාලා සර්ච් කරන්න මෙහෙමයි. හරි. මෙන්න මේ විදිහට ඔයාලා ටයිප් කරන්න. ටයිප් කරන්න ඕනේ give me a logo for my YouTube channel. My channel name is Shashindu Samuel G. ඉතින් මෙතන my channel name එක තමයි මම දාලා තියෙන්නේ. මම හදපු channel එක නම Shashindu Samuel G නිසා. ඊට පස්සේ මම දාලා මේකේ realistic. ඉතින් මේක 3D නැතුව realistic විදියට. දැන් අපි මේක අප්ලෝඩ් කරමු. මම ChatGPT දැන් ක්‍රියේට් කරන අපේ image එක. ඉතින් ඔන්න බලන්න. මේකේ චුට්ටක් ටෙක්ස්ට් ටිකක් නම් ප්‍රශ්නයක් තියෙනවා. අපි ChatGPT ගියමු. මේකේ මේක හරි අපි එහෙම කරමුකෝ. හරි ඉතින් දැන් මේක හරියන්නේ නැහැ අපිට. ඒක නිසා ඔන්න අපි මේක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම මේකට කැමති මම මේක අරකට අප්ලෝඩ් කරනවා. ඉතින් අප්ලෝඩ් කරන්න කලින් අපි මේක සේව් කරන් ඉන්න ඕන. ඉතින් දැන් අපි ඒක ඔය ඉමේජ් එක සේව් වුණා. ඊට පස්සේ තමයි අපිට බැනර් එක ඕන. ඊට පස්සේ බැනර් එකටත් අර වගේම ටයිප් කරන්න make the banner for my channel කියලා. දැන් channel එකත් හදාගත්තා. channel එක customize කරගත්තා. ඊළඟට මොකද්ද? ඊළඟට තමයි channel එකේ niche එක තෝරගන්න එක. ඉතින් niche එක කියන්නේ ඔයා කරගෙන යන category එක තමයි තෝරගන්න තියෙන්නේ. දැනට 2025 දී ගොඩක්ම හොඳ niche 6 තමයි tech reviews, finance and business tips, gaming and live streaming, education, blogging and travel content, funny videos. එක තියාගන්න. ගොඩක්ම competition එක වැඩි තමයි tech reviews වලටයි, gaming and live streaming වලටයි. දැන් මම කරන්නේ tech reviews කරනවා, ඒ වගේම education දෙකම කරනවා. එහෙම කරත් කමන්නේ. ඒ දෙක ගැලපෙන හින්දා. ගේමිනුයි රිවිව් කරන්න යන්න එපා. ඒක ගැලපෙන්නේ නැහැ නේ. ඒක නිසා ඔයාලා කැටගරි එක හරියට තෝරගන්න. ඉන පොයින්ට් එක තමයි අපිට වැදගත්ම වෙන පොයින්ට් එක. ඉතින් අපි යමු ඒ පොයින්ට් එකට. පළවෙනි වීඩියෝ එක අප්ලෝඩ් කරන විදිය සහ SEO ඔප්ටිමයිසේෂන් කරන විදිය. SEO කියන එක දැනට දන්න අපේ වීඩියෝ බලපු කෙනෙක් නම් පරණ වීඩියෝ. SEO කියන්නේ search engine optimization. ඒක ගැන වැඩි කතා කරන්න ඕනේ නැහැ. මම පොඩි උදාහරණයක් විදියට දෙන්නම්. ඉතින් අපි වීඩියෝ එක අප්ලෝඩ් කරන විදිය බලන්න ඕන. ඉතින්ම SEO කරන්න සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන්නේ keywords පාවිච්චි කරනවා. keywords කියද්දී ඔයාලා දන්නේ නැති hashtags කියන ඒවා පාවිච්චි කරනවා. ඉන පොයින්ට් එක තමයි අපිට වැදගත්ම වෙන පොයින්ට් එක. ඉතින් අපි යමු ඒ පොයින්ට් එකට. ඔප්ටිමස් ඩිස්ක්‍රිප්ෂන් ඒ කියන්නේ ටයිටල් එකේ දාන එකම ආයෙ ඩිස්ක්‍රිප්ෂන් එකට කොපි කර කර දාන්න එපා. ඒක වැඩක් නැති වැඩක්. ඉතින් දැන් හිතන්න ඔය කුකින් කරනවා කියලා. දැන් කුකින් කරනවා නම් ඔයා දැන් හදන කෑම එකක් තියෙනවා. ඉතින් ඒකේ ඉන්ග්‍රීඩියන්ට්ස් දාන්න බෑනේ. ඉතින් ඉන්ග්‍රීඩියන්ට්ස් දාන්න බැරි හින්දා ඔයාට පුළුවන් පාවිච්චි කරන්න ඔය ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඉතින් ඒකින්ද ඩිස්ක්‍රිප්ෂන් එකේ අනික ඔයාලට අකුරු 5000ක් දාන්න පුළුවන්. ඒ වගේම තමයි ටයිටල් එකේ අකුරු 100ක් දාන්න පුළුවන්. ඔයාට මේ ගොඩක්ම පුළුවන් ඔයාට හදාගන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න ගොඩක් දේවල් ඔය කියන්නේ ගොඩක් විස්තර channel එක subscribe කරලා තියන්න. දැන් මම දාන ඩිස්ක්‍රිප්ෂන් එකේ මම subscribe 1000ට යන තා පොඩි මේකයි තියෙන්නේ. ඔයාලටත් එහෙම දාන්න පුළුවන්. ඉතින් subscribe 1000 කියද්දී මතක් වුණේ. ඉතින් අපේ channel එක subscribe 1000 ගන්න තව subscribe 800ක් ඕනේ. ඉතින් ඔයාලගේ help එක මම ගොඩක් බලාපොරොත්තු වෙනවා. ස්ටෙප් 5 එක වෙන්නේ අපේ YouTube එකේ සාර්ථක වෙන එක අද වීඩියෝ එකක් දාපු ගමන් අදම සාර්ථක වෙන්න subscribe 1000 ගහලා. ඉතින් ඔයාලට ඒකට මම ටිප් එකක් දෙන්න. ඉතින් ඒකක් තමයි සතියකට වීඩියෝස් 3ක් දාන්න. දැන් මම දානවා වගේ ඔයා කැමති නම් YouTube full time කරන්න සතියට වීඩියෝස් 3ක් උපරිම ඇති. හැමෝගෙම හොබි එකක් විදිහට තමයි YouTube පටන් ගන්න. පස්සේ තමයි එයාලා දියුණු වෙලා ඊට පස්සේ තමයි එයාලා ඒකේ full time YouTube වලට එන්නේ. ඔයා content හොඳට හැදුවා නම් ඒ කියන්නේ content එකේ quality වැඩි කරගන්න. ඉතින් quality වැඩි කරද්දී කියන්න ඕනේ ඉතින් මතක තියාගන්න ඔයා කන්ටෙන්ට් එක හදනවනේ හදලා ඔයා අප්ලෝඩ් කරද්දී
ඔයාත් දැකලා ඇති YouTube එකේ SD HD කියලා පෙන්නනවා. ඉතින් SD කියන්නේ ස්ටෑන්ඩඩ් ඩෙෆිනිෂන්. ඒ කියන්නේ එච්චර ලොකු ක්වොලිටියක් නැහැ. නමුත් HD කියන්නේ හයි ඩෙෆිනිෂන්. HDMI පෝට් තියෙන්නේ අන්න ඒ වගේ තමයි. SD කියන්නේ හොඳ ක්වොලිටි 1080p 4K 8K ඒ වගේ හොඳ ක්වොලිටි තියෙන වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න උපරිම try එකක් දෙන්න. 4K 8K ගන්න බෑ. සාමාන්‍ය 1080p කියන්නේ HD තමයි. 1440 කියන්නේත් HD තමයි. ඉතින් 4K වගේ යන්න ටිකක් අමාරු වෙයි ඔයාලට. කමක් නැහැ. ඉස්සෙල්ලාම පටන් ගන්න 1080p වලින්. ඊට අපි ටික ටික එහෙම grow වෙමු. ඉතින් එච්චර වීඩියෝ එක ඉස්සෙල්ලාම අපි යමු අපේ සමරි එකට. ඉතින් අද අපි කතා කරා channel එකක් create කරන විදිය, ඒ වගේම niche එක තෝරගන්න විදිය. ඉතින් channel එකේ design එක, ඒ කියන්නේ banners, logos design කරගන්න විදිය අපි කතා කරා. එතකොට first video එක upload කරන හැටි කතා කරා. ඒ වගේම තමා consistency එකත් ගැන කතා කරා. ඉතින් එච්චරයි වීඩියෝ එක. ඉතින් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මේ වීඩියෝ එක valuable වුණා නම් කාට හරි share කරන්න. එයාගේ යාළුවෙක් ඉන්නවා YouTube වලට කැමති. එයාට මේක share කරන්න. එච්චරයි අදට වීඩියෝ එක. ඉතින් අලුත් විදිහින් හම්බෙමු. හැමෝටම ජය වේවා.